tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Hello guys, අද අපේ ඒප්‍රිල් වල දෙවෙනි ට්‍රිප් එක. අපි අද යන්නේ ගාල්ලේ. අපි දැන් මුලින්ම උදේ මාදුගඟේ සෆාරි ගිහිල්ලා ඊට පස්සේ අපි හවස යනවා හොටෙල් එකට. ඉතින් guys අපි තෝරගත්තේ නිල්මිනි සෆාරි කියන සෆාරි සර්විස් එක. ඔයගලන්ටත් ඕන නම් මම link එක description එකෙන් දාලා තියන්නම්. ඉතින් අපි බෝට් එකට නගින්න කලින් මේගොල්ලෝ අපිට ලයිෆ් ජැකට් දෙනවා. ඊට පස්සේ අපිට තියෙන බෝට් එකට නගින්න. ෆිට් කියලා වෙන්න. කො ෆිට් කියලා වෙන්න. කො සමන් මාමා. ඔයා මොනවද ඇඳුම් අරන් තියන්නේ? Special from America. මොනවද? Special from America. ඇමරිකා. Waterproof. waterproof සරවක් ආ. waterproof සරවක්. guys අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ මාදුගඟේ බෝට් සෆාරි එක යන්න. ඔයගොල්ලන්ට පේනවා අපේ කට්ටිය දැන් මේ බෝට් එකට නැගලා ඉන්නවා. අපි ලයිෆ් ජැකට් දීලා දිනා මේගොල්ලෝ. අපි ලොකු ටුර් එකක් එක්කගෙන යනකොට පැය දෙකමාරක විතර ටුර් එකක්. අපි ටුර් එක ගිහලා බලමු. ඔන්න guys දැන් අපි අපේ රයිඩ් එක පටන් ගත්තා. අපි දැන් බලමු අපේ රයිඩ් එක මොන වගේ රයිඩ් එකක් වේද, කොච්චර එක්ස්පීරියන්ස් එකක් හම්බ වේද අපිට. අපි බලමු. ඔන්න අපි එක්ක යනවා ජුරාසික් පාක් එකට එක්ක යන්නේ දැන්. ඇතුලේ ජුරාසික්ලා ඉන්නවලු. පාර වැරදුනවත් දන්නේ නැහැ නේ අංකල්. ජුරාසික්ලා ඉන්නවලු ඉස්සරහා. ඉතින් guys අපිට ගඟ දිගේ ඉස්සරහට යද්දී හම්බුණා පාවෙන කඩයක්. අර තියෙන්නේ ගෙයක් වෙන ආසාවෙන් ඉඳලා දෙමව්පියන්ගේ වුණාට බෝඩ් එකක් කෙනෙක්. ඒකේ ලෝඩ් බලතුරු ඉස්සරහට තියෙන්නේ. අනේ දෙමව්පියන් තුනලා කඩයක්. guys ඔයාලට ඔය ඈතින් පේන දූපත තමයි මාදුගඟේ තියෙන ලොකුම දූපත. මේක තමයි මාදුගඟේ තියෙන පොඩිම දූපත. මේකට කියන්නේ සතපහේ දූපත කියලා. මොකද ඒක සතපහක් තරම් පොඩි. ඔන්න ඉතින් ඊට පස්සේ අපිත් ආවා පාවෙන කඩේකින් මොන හරි කන්න. මේ අතරම කිරලා බොන්නේ අදිලා බලමු. අච්චා මේ නෑලද. ඒක ඉතින් පායින් දෙවිත් වගේ සර්. දියුලයි පොරින් දියුල. කිරලා try කරන්න යන්නේ. සසයිද? පප්පරසයි. මොනවාද? පප්පරසයි. පප්පරසයි. ඊට පස්සේ අපි ආයෙත් අපේ රයිඩ් එක පටන් ගත්තා. අපේ ලුක්ස් ඔක්කොම ගියා. අපි දැන් ඉස්සරහා තියෙන කඩලාන ගුහාවක් අපි දැන් ඒක ඇතුලෙන් යන්න තමයි හදන්නේ. රයිඩ් එක නම් අපි දැන් ඒක ඇතුලෙන් ගිහලා බලමු. ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ
කුරුඳු දූපතට. ඉතින් ඇවිල්ලා ඉන්නේ කුරුඳු දූපතට. මේ දූපතේ කුරුඳු සම්බන්ධයෙන් ගොඩක් දේවල් කරනවා. කුරුඳු හදනවා, කුරුඳු නිෂ්පාදන ගොඩක් කරනවා නේද? අපි දැන් මේ ඇවිල්ලා තියෙන දූපත පිළිබඳව පොඩි එක්ස්ප්ලেইন එකක් කරන්න. එක්ස්ප්ලেইන් එක කරන්න ඇතුළට ගිහිල්ලා අපි ඉස්සෙල්ලා ඉගෙනගෙන ඉන්න එපා. කුරුඳු ගැන ඉගෙන ගන්න තමයි අපි දැන් යන්නේ. එච්චරයිද? ෆ්‍රී කුරුඳු තේකකුත් දෙනවා කිව්වා. ආයිබෝන් මාමා. ආයිවර එන්න මහත්තයා කොළඹයි. අපි කොළඹ ඉඳලා මාමා. මම තුම්පනේ. කුරුඳු කලනවා බලන්න ආවා මාමා. කතා කරන්නේ නැහැ. කුරුඳු ගේන්න ඕනේ. නෑ ඕනේ තියෙනවා තරම්. මේ අංකල් අපිට කුරුඳු ගැන ලොකු විස්තරයක් කියලා දීලා ඊට පස්සේ අපිට කුරුඳු සේකකුත් දුන්නා. මේක දරන. එකල ඒකයි ගහකින් ගන්න පුළුවන්. ඊට පස්සේ මේක මේ විදිහට අරගෙන පොඩි පොඩි කෑලි අතුලට පුරවලා ජොයින්ට් කරලා මීටරයක් වගේ දිගට හදලා මදාවුවේ දවස් 8ක් 10ක් වේලෙන. කුරුඳුේ රසයි. ඔන්නෙන් තිබෙන්න හොඳයි. මොනවද? ඔන්නෙන් තිබෙන්න හොඳයි. ඔන්නෙන් තිබෙන්න හොඳයි. රසයි කුරුඳු. සීටියක් දෙන්න නැතර. සීයේ කුරුඳු තේ රහයිද? මොන වගේද? කුරුඳු රහයි. කුරුඳු තේ රහයිද? හරිම රසයි. සීනි චුට්ටක් තිබ්බම එතකොට කුරුඳු රහයි නෑ බක්කේ නැචරල් වෙන්නේ නෑ. අන්න ඒකයි. සීනි චුට්ටක් ඕනේ. සීනි චුට්ටක් ඕන. චුට්ටක්. ඊට පස්සේ අපි ආවා චූටි කිඹුල් පැටි එක්ක බලන්න. මොකද බයනේ? මම හිතන්නේ කවුරු මුලින් අත ගන්න කියලා මොවල්ලලා. අනේ අනේ. එක වගේද? නැට්ටක් ආවන තුදු. අනේ ගන්න. අඩු මේකද බලන්න. මම යා ඒ උල අස්සරයි හැම ෆිනිෂ් මට වෙන්නේ. ආසයි නෑ මම අපි දැන් යන්නේ මුහුද පැත්තටලු හරිද? දැන් අපි මෙතනින් මේ පාලම් පැනලා එහා පැත්තට ගියාට පස්සේ තියෙන්නේ මුහුද. අපි මුහුදට ගිහිල්ලා පොඩි රවුමක් කැරකිලලු ආයෙ අපි පටන් ගන්න තැනට එන්නේ. ඔන්න ගායිස් අපි දැන් අපේ බෝට් රයිඩ් එක ඉවර කළා. අපි දැන් බෝට් රයිඩ් එක පටන් ගත්ත තැනටම ආයෙත් ආවා. පිරි. Yes guys, let's go. මේ තියෙන්නේ අපේ තාත්තලා බෝට් රයිඩ් එක සම්බන්ධයෙන් කියපු කතා ටික. එල කිරි. ඔව් වාගේ කොහොමද රයිඩ් එක? මගේ රයිඩ් එක හොඳයි. හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්තා. එච්චරයි තියෙන්නේ. ඔව් කිඹුලගේ තත ගෑවනේ. මම ඉතින් කිඹුලෙක් එක්කම ඉන්නේ ඒකෙන් දෙන්න ලොකු දෙයක් නෑ ඒක. ලොකවල නෑ නේ. කොහොම සමන්නවා කොහොමද රයිඩ් එක? Yes, it's very good, important, amazing. So I like it. Next time I will be in Sri Lanka for this boat ride. ඒ කියන්නේ පිටට මිනිස්සුද? Yeah, of course, yes, I'm from England. කොහෙන්ද? England. ඉංග්ලන්ඩ්. America හන්දිය. ඔන්න ගායිස් බෝට් රයිඩ් එකෙන් පස්සේ අපි දැන් මේ යන්නේ අපේ ලන්ච් එක ගන්න. ඊට පස්සේ අපි ආවා අපි අද රෑ නතර වෙන තැනට. ඔබ ට්‍රිප් එකක් ආවදනේ? ට්‍රිප් එකක් ආවද? ට්‍රිප් එකක් කියන්නේ මාර ට්‍රිප් එකක් ඒක. ඩවුන් සවුත් කබානාස් වලට. කොහෙද? ඩවුන් සවුත් කබානාස්. ඩවුන් සවුත් කබානාස්. තමයි නමනේ. ඔයගොල්ලෝ කොහෙද යන්නේ ආවේ ට්‍රිප් එකක් ආවද? පොඩි ෆන් එකකට ආවා. ෆන් එකකට ආවා. පොඩි රෙස්ටෝරන්ට් එකකට. පුංචි අච්චි. වාත ගන්න මොන වෙන්නද? Hi guys, අද අපි ඇවිල්ලා ඉන්නේ කාල්පේ ඩවුන් සවුත් කියන කබාන එකට. අද අපි දැන් නවතින්නේ මෙහෙ. මේ අපේ කට්ටිය කාමර බෙදා ගන්න බැරුව රණ්ඩු වෙනකොට මං ගිහිල්ලා බැස්සා පූල් එකට. එහෙනම් ගයිස් අපි පූල් එකේදී හම්බුනේ. ඉස්කෑවෙන නෑ. අර දීලා පාලේ දීලා නේ. අවෝ මේ රස්නේ. ඔව්. අරක දීලා.
උඩ අපිට වීඩියෝ කරලා මේ ඉන්න මේ පාර ට්‍රිප් එකේ ඉන්න සුපර් හීරෝස් වගේ. මාත්‍යා කොහෙද යන්නේ? කොහෙද යන්නේ? නාන්න යන්නේ. නාන්නද? වෙලාව 10:00යි. අපි දැන් තමයි පූල් එකෙන් එළියට බහලා වොෂ් කරලා දැන් තමයි රට කන්න යන්න හදන්නේ. හෙලෝ ගායිස් අද අපේ දෙවෙනි දවස. අපි දැන් එළියනේ මුහුදේ නාන්න. නේද? අපි දැන් මුහුදේ නාන්න ඇවිල්ලා ඉන්නේ. අපි දැන් මුහුදේ නාන ගමන් ඉන්නේ. අපි දවල්ට කාලා ඊට පස්සේ අපි අපේ ට්‍රිප් එක ඉවර කරා. එහෙනම් guys අපේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. bye. ඉතින් guys අද වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. තවත් මේ වගේ වීඩියෝස් බලන්න මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් guys see you later. අපි අවසරට ඇද්ද වීඩියෝ කරන්න එපා. okay? බල කොල්ලෙක් සෙට් වේවා. ඒ කියන්නේ අපි පිටට මිනිස්සුද? Yeah, of course, yes, I'm from England. කොහෙන්ද? England. ඉංග්ලන්ඩ්. ඇමරිකා හන්දිය. ඇමරිකාව. කරත්තර පොල් තියෙන්නේ. මොනවාද? කරත්තර පොල් තියෙන්නේ. ඒක හැබැයි. කරත්තර පොල් තියෙන්නේ USA හන්දිය. කරත්තර පොල් යකෝ. කරත්තර පොල් ජේමිස් අයියාගේ. වොෂින්ටන් හන්දිය. තාම යන්න බෑ කියන කවුරු හරි ඉන්නවද? එනවද? නෑ මං එනවා. ඔයා මොකද මේ සීන් දාන්නේ? like එන්න එපා ඔයාට. okay, this is women rights and I have my own rights. Stay away from me. Wrong person darling.